ඔයා දැනටමත් බලු සුරතලෙක්ගේ අයිතිකාරයක්ද? එහෙම නැත්නම් මෙයාලට ආදරය කරන ඉදිරියේදී බලු සුරතලෙක් ඇති කරන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? ඒ කොහොම වුණත් ඔයා දන්නවා එයාලට අසනීපයක් හෝ වෙනත් මොකක් හරි අපහසුතාවයක් තිබුණට අපිට වගේ ඒක කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඒක නිසා තමයි අපි මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ ඒ වගේ අසනීපයක් ඔයාගේ බලු සුරතලටත් තියෙනවා නම් ඒක කල් තියා අඳුනගෙන ඒකට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ වීඩියෝ එක ස්කිප් නොකර ඉවරනකම් බලන්න. මොකද ඒකෙන් ඔයාලගේ සුරතලට වෙන්න යන ලොකු අනතුරක් වුණත් සමහර විට ඔයාගේ දැනුවත්භාවය නිසා වළක්ව ගන්න පුළුවන් වෙයි. හරි, අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි දැනගන්න අවශ්‍ය දෙයක් තමයි අපේ මේ සුරතලුන්ගේ සාමාන්‍ය හැසිරීම මොන වගේද කියන එක. ඒ කියන්නේ අසනීපයක් නැතුව සතුටින් ඉන්න සුරතලෙක් හැසිරෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන හිටියොත් තමයි අපිට ලේසි එයාට අසනීපයක් තියෙනවා නම් අඳුරගන්න. සාමාන්‍ය නිරෝගීව සතුටින් ඉන්න බල්ලෙක් ගොඩක් ක්‍රියාශීලී. එයා නිතරම ඔයාගේ අවධානය ගන්න උත්සාහ කරනවා. ඔයාගේ පස්සෙන් එනවා. ඒ වගේම එයාවට තියෙන පරිසරයත් එක්ක හොඳ ඇක්ටිව් ඉන්ටරැක්ෂන් එකක් තියෙනවා. ඒ වගේම හොඳට කෑම කනවා. එයාට අවශ්‍ය ප්‍රමාණයට. ඉතුරු කරන්නේ නැතුව. ඉතින් විනාඩියක් කරන් කල්පනා කරලා බලන්න එයා කෑම අරුචියක් නැතුව හොඳට කාලා බීලා ඉන්නවද? නිතරම සෙල්ලම් කරලා ඇක්ටිව් විදිහට ඉන්නවද කියලා. දැන් අපි කතා කරමු අසනීපයකින් පෙළෙන සුරතලෙක් පෙන්වන ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ගැන. lethargy or increased tiredness. සාමාන්‍යයෙන් ක්‍රියාශීලී නිතරම දුවලා පැනලා ඉන්න වගේ සුරතලා සෙල්ලම් නොකර ඉන්නවා නම් නැත්නම් ඉක්මනින් මහන්සියටපත් වෙනවා නම් ඒක රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. hiding or withdrawing. සමහර සුරතලන් වේදනාවකින් නිදි කරන දෙයක් තමයි කාටවත් වැඩිය පේන්නේ නැති හුදකලා තැනකට ගිහින් හැංගිලා වගේ දවසම ගත කරන එක. සාමාන්‍යයෙන් ඔයාලා අතරම ඇගේ දෙවටි වෙන්දට ඉන්න කෙනා දැන් පැත්තකට වෙලා තනියම ඉන්නවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. loss of appetite to increase thirst. ඔයාලා දැනටමත් දන්නවා වගේ කෑම නොකා වතුර නොබී ඉන්න එක අසනීපයක් නිසා වෙන්න පුළුවන් දෙයක් වගේම මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අධික ආහාර ගැනීමත් ඒ වගේම අධික පිපාසයත් රෝගයක් නිසා ඇති වෙන්න පුළුවන්. මොකද මේ අධික පිපාසය වගේ තත්ත්ව වකුගඩු රෝග, දියවැඩියාව, මුත්‍රා පද්ධතියේ ආසාදන නිසා ඇති වෙන්න පුළුවන්කමක් තියෙනවා. changes in eyes. ඊළඟට ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ඔයාගේ සුරතලාගේ ඇස් වලින් දැනගන්න පුළුවන් රෝග ලක්ෂණ ගැන. සාමාන්‍ය නිරෝගී ඇස් දෙකක් ගත්තම ඒවා පැහැදිලි දීප්තිමත් කබ වගේ ඩිස්චාර්ජස් නැතුව ලස්සනට තියෙනවා. ඒත් එයාගේ ඇස් රතු වෙලා නම් අපැහැදිලි අවපැහැ ගැනීමක් තියෙනවා නම් ඒ වගේම කබ වගේ අධිකව තියෙනවා නම් ඒක ඇලර්ජි එකක්, ආසාදනයක් හෝ ඊටත් වඩා දරුණු ග්ලූකෝමා වගේ තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. excessive licking or scratching. ඔයාගේ සුරතලා කසනවා, ලෙව කනවා වැඩි නම් හම වේලිලා ලෝම සමහර තැන් වලින් අඩු වෙලා පැචස් වගේ තියෙනවා නම් හම රතු පාට වෙලා නම් ඉදිමිලා වගේ තියෙනවා නම් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ear problems and bad breath. ඔයාගේ බල්ලා නිතරම ඔළුව හොලවනවා නම්, කන කසනවා නම්, කන ළඟින් ගඳක් එනවා නම්, ඉටි වගේ ඩිස්චාර්ජස් පේන්න තියෙනවා නම් ඒක කනේ ආසාදනයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම මුඛයෙන් දුඟදක් එනවා නම්, විදුරු මස් වල පාට සුදු පාටට වගේ හැරලා නම් ඒ ගැනත් ඔයාගේ අවධානය යොමු කරන්න. vomiting or diarrhea. ඉඳහිට වමනය පාචනය වගේ තත්ත්වයන් නැතිවීම සාමාන්‍ය දෙයක් වුණත් නිතර ඒ වගේ තත්ත්වයන් නැතිවීමත් අනතුරුදායකයි. විශේෂයෙන්ම ඒකත් එක්ක එයාගේ ආහාර රුචියත් අඩු වෙලා ක්‍රියාශීලී ගතියත් අඩු වෙලා නම් ඒක ඉන්ෆෙක්ෂන් එකක් හෝ පැරසයිට් ඇටැක් එකක් නිසා වෙන්න පුළුවන්. bloating and difficulty walking. ඔයාගේ සුරතලාගේ බඩ ඉදිමිලා වගේ නම් කෑම කන එකත් ප්‍රතික්ෂේප කරනවා නම් නිතරම වමනය කරන්න උත්සාහ කරනවා වගේ පේනවා නම් ඉක්මනින් එයාව පශු වෛද්‍යවරයෙක් ගාවට අරගෙන යන්න. මීට අමතරව ටිකක් අඳුරගන්න අමාරු ලෙඩක් තමයි ආතරයිටිස් වගේ තත්ත්ව. එයා නැගිටින්නේ, ඇවිදින්නේ අමාරුවෙන් නම් අල්ලද්දි කෑ ගහනවා නම් ඒක ආතරයිටිස් හෝ ෆ්‍රැක්චර් එකක් වගේ තත්ත්වයක් නිසා වෙන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ රෝග ලක්ෂණ පැය 24කට 48කට වඩා කාලයක් තියෙනවා නම් වාගේ සුරතලාව පශු වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යාම ගොඩක්ම සුදුසුයි. මේ දේවල් ගැන දැනුවත් වෙලා ඉන්න එකෙන් ඔයාගේ සුරතලාට ඉක්මනින් එයාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතනවා නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා අනිවාර්යෙන් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා පෙට්සිලොන් කමියුනිටි එකට එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න, මේ පිළිබඳව ඔයාගේ දැනුම අත්දැකීම් කමෙන්ට් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.